පාපස්සාරණ කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදවන ඒතං බුද්ධානුශාසන මහා විහාර වාසික ශාපාලී මහා නිකායේ අස්තිර මහා විලාස පාර්ශ්වයේ අනුනායක දුරන්දර කුරුණෑගල ඇක්සන්දර රාජ මහා විහාරාධිපති නමතයන්ට අවසර ආනබඩුවේ සම්මතස්යාවිධාන අනුනායක මහින්පාණන් වහන්සේගෙන් අවසර කටුවස්සර ගුහාගොඩ ලියංගස්කන්ධ පුරාණ විහාර වාසී මාවැහර ධම්මාලෝක පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසර විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞතම මහා සංඝරත්නයන් අවසර ධම්මනදී දිද්දතුන් ධර්ම දේශනා මාලාව පැවැත්වීම සඳහා වැඩම කර මෙම ස්ථානයේ ධර්ම මණ්ඩපයේ වැඩ සිටින කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පෝරණයාගම සාන්තිස්ස පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසර දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රමුඛව අද දින ධර්ම දේශනා දායකත්වයේ ගන්න අපේ පැණිදිනියේ යසුදන මහත්මයා දුරුපත් පිරිසත් නුගේගොඩ විජේරාමේ අපේ පින්වත් කල්යාණ මිත්‍ර පිරිසත් ඇතුළු උතුම් ධර්ම ශ්‍රවණයට පැමිණි පින්වත් සියලු දෙනාගේම අවසර පුරා වසර 6ක් අඛණ්ඩවම ධම්ම නදී දිද්ද ධම් නදියට වසින තොටුපළ ධර්ම කේන්ද්‍රය වසර 6ක් සපුරලා අද දින පිළිසෙ රාශී කරගෙන සිදු කරන අවසාන පින්කම හැටියටයි මේ ස්ථානයේ පවත්වන්නේ අද දින පින්කම. ඊනතුරු අපි බලාපොරොත්තු වෙන පින්කම පැවැත්වීම සඳහා පටන් කිරීම පමණ සිද්ධ කරලා මේ බෞද්ධ මාධ්‍යාලය ඔස්සේ මේ උතුම් දේශනා මාලාව තවදුරටත් ඉස්සරහට සිද්ධ කරගෙන යාමට එයත් සියලු දෙනාට සිහිපත් කරමින් පුරා වසර 6ක් සපිරෙන මොහොතේ අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනා මහා පින්කම සිද්ධ කරලා මාසක් වගේ කෙටි කාලයකින් අපි මේ උතුම් දේශනාවක් දෙන පවත්වන්නට සූදානම් කරලා තියෙන්නේ. මා විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන පින්වත් අපේ කෝරළේගම සනතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයේ ඒ උතුම් දේශනාව උතුම් පින්කම අතිසාර්ථකව අපි පෞද්ගලික පෙබරවාරි මාසයේ 22 වෙනිදා 21 සහ 22 යන දෙදින අසිරිමත් කියන වචනයට යම් කිසි මම හිතන සාධාරණයක් කරා කියලා මගේ හිත කියනවා මම හිතන අසිරිමත් පින්කමක් සිද්ධ කරා මම හිතන හැමෝගෙම සහයෝගය ඇතුව දායකත්වයක් නැතුව මේ මහානීය පින්කම වසර 6ක් පිරීමෙන් අපි සිද්ධ කරන්නේ දෙදුනා මහසෑ පරිශ්‍රයේ ඉතේ පින්කමක් සිහිය ලබා ගැනීම අද දින මේ මොතුම් දේශනා මාලාවට මේ පැවැත්වීමට මේ ස්ථානයේ වැඩම කරවෝ පින්වත් කෝරළේගම සනස පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව දෙපා නැමද මම මේ අවස්ථාවේදී සාදුකාර දීලා පිළිගනු ලබනවා සාදු සාදු සාදු. ඒ වගේම මේ පරිශ්‍රයට උතුම් ධර්ම දේශනා ශ්‍රවණයට වැඩම කර දසසිල් මෑණියන් වහන්සේලා මේ අවස්ථාවේදී නමස්කාර පූර්වක ධර්ම දේශනා මාලාවෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම මා විශේෂයෙන් මතක් කරන්න ඕන පුරා වසර දෙකකට ආසන්න කාලයක් මේ උතුම් දේශනාව මේ පරිශ්‍රයේ පැවැත්වීම සඳහා අපිට අවසර ලබා දීලා කටයුතු සිදු කරගන්නට ඉඩ ප්‍රස්තාව ලබා දුන් මහා විහාරාධිපති මහා නිකාය අස්තිර විහාර පාර්ශ්වයේ අනුනායක දුරන්දර කුරුණෑගල රාජ මහා විහාරාධිපති නමතයන්ට අවසරයි ආනමඩුවේ ධම්ම දස්ත්‍යාභිදාන නායක මහින්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞතම මහා සංඝරත්නය විශේෂයෙන් අපේ මහාවැහර ධම්මාලෝක පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් මහා සංඝරත්නයන් වහන්සේලා විශේෂ අනුග්‍රහය සහයෝගයක් ලබා දුන්නා මේ උතුම් දේශනා මාලාව පැවැත්වීමට මම මේ අවස්ථාවේ බොහෝ ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒත් එක්කම උතුම් ධර්ම දේශනා මාලාව ශ්‍රවණයට පැමිණි පින්වත් ඔබ සම්පූර්ණ සසිය දෙනාම මම මේ අවස්ථාවේදී බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ අපේ පින්වත්
දිනේෂ් මහත්මයා මේ අවස්ථාවේදී බොහෝම ගෞරවයෙන් පිළිගනිමින් උතුම් දේශනාව ඉදිරියට පවත්වා ගැනීම පැවැත්වීම කටයුතු කරගෙන යාම සඳහා මේ අවස්ථාවේදී දිනේෂ් මහත්මයාට බොහෝ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපි ප්‍රථමයෙන්ම දේශනාව සඳහා ආරාධනා කිරීමේ කටයුතු සිදු කරමු. එජාසුදර මහත්මයාගේ පෞද්ගලික පිරිසට ඒ වගේම අපේ විජේරාම, ඔගේ විජේරාම පැමිණ අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ඒ අම්මා දුරු පිරිසට ප්‍රථමයෙන්ම ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිසා පුෂ්ප පූජාවන් සිදු කරලා ඉන්න දුරට හැම්පත් පිළිනමලා අපි දේශකයන් වහන්සේට උතුම් දේශනාවක් සිදු කරන හැටියට බොහෝ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හොඳයි. සියලු දෙනාට අවසරයි. විහාරස්ථානයේ විහාරාධිපති පිටවලිය නායක ස්වාමීන් වහන්සේ අතුළු ගෞරවනීය මහා සංඝරත්නය පරිලෝක අවසරයි. ඒ වගේම සදා දේශනාව සඳහා ප්‍රදාන අප කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි සූදානම් බෞද්ධ නාලිකාවේ පටිගත කිරීම විදිහට සිදු කරන ධර්මදේශනාව ගැන සිතාරම්භ කරගන්න ඉපිරාතුර කෙටි වචන සිහිපත් කරනවා දේශනා පිළිබඳව ප්‍රධාන සමුදායක ප්‍රතිපත්තිවලදී වසර 6ක් පුරාවට බෞද්ධ නාලිකාව සම්පූර්ණ සම්බන්ධ වෙලා ඉතාමත් සාර්ථක ලෙස මේ ධර්මදේශනා මාලාව අපට සිදු කරන්න අවස්ථාව ලැබුණා. අපි පෞද්ගලික ධර්ම අපේ ආයතන තුමිලා දායකත්ව ගන්න විදිහ විවසනවා පිළිස ඒ වගේම බුදුරජාණන් කතා කරලා ඒ ධර්මදී ධර්මදේශනා විශේෂයෙන්ම දායකත්ව ගන්න කොහොමද කියලා අපි විමසීම් කරන විශාල පිරිසක්. ඒ නිසා අපි දන්නවා පෞද්ගලිකව මේ ධර්මදේශනා මාලාව සම්බන්ධයෙන් විශාල පිරිසකගේ උනන්දුවක් තිබුණා. ඉතින් වසර 6ක් නොකඩවාම මේ ධර්මදේශනා මාලාව බෞද්ධ නාලිකාව සමගින් සම්බන්ධ වෙලා දාසාර්ථක ලෙස සිදු කරන්නට කැපීම සම්බන්ධයෙන් බෞද්ධ නාලිකාව ලෙස විශේෂම ප්‍රදේශයක් මහත්මයා ඇතුළු ඒ සංවිධායක මණ්ඩලවල මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරනවා. දාසාර්ථක ලෙස මේකට දීපේකට පින්කමක් සිදු කරා අපිට බෞද්ධ සම්බන්ධ වෙන අවසරක් පිටුපතරේ ආවා සජීව ඒ දේශනාව ඒ පින්කම මාලාව ලැබුණා. විශාල පිරිසක් ඒ සම්බන්ධයෙන් අපිට අදහස් දක්වන නිසා අපි සාර්ථක ලෙස මේ වසර ගණනාවකට අපිට බෞද්ධ නාලිකාව සමගින් සම්බන්ධ වෙලා කරපු මෙහෙවර වෙනුවෙන් දේශප්‍රේම මාර්ගාට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තුමාගේ අතේ පිළිවිල දරුවන් පිළිසිතලා මේ අවස්ථාවේ ඒ ස්තුතිය පුදනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා බෞද්ධ නාලිකාවට අපේ පූජනීය පුරවැය සාමිතිස් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ නිසංවාද්‍යසෙත් වෙනස මහන්සිය නොවලා මේ වසර ගණනාව පුරාවටම මේ පින්කම සමගින් සම්බන්ධ වෙලා උදාමත් උනන්දුවේ තමන්ගේ කටයුතු සේසලකලා මේ පින්කම සමගින් සම්බන්ධ වුණේ. ඒ නිසා උන්වහන්සේලා පැතුම් භෝජනයේ
Hොඳයි අපි සාදුනාදයෙන් පවත්වන ධර්ම දේශනාව ආරම්භ කරගන්න. සාදු සාදු සාදු. සාදු සාදු සාදුයි පින්වත්ව සැර. පින්වත්නි දෙව්ලොව සහිත මේ ලෝකයේ ලෝභ වූ බුදුතුමන්ගේ මේ ලෝකනා බුදු පියාණන් වහන්සේගේ ලෝභ වීම. ඒ තුලින් කොයිතරම් සාපේ මේ සසර කතරේ එතරම් ගැටේ. මිනිසා භාවයෙන් ලබා අපද සම්මානයෙන් සහ ප්‍රඥාවෙන් යුතුව මේ ධර්මයේ ශ්‍රවණය කරනවා අපට ඒ උතුම් පරම ශාන්තියව නිර්වාණය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඉලසර යොදෙමි බෞද්ධ ධර්මයේ මහනුවර අස්ගිරි ගෙරිගෙන විද්‍යාස්ථානයේ පිහිටි පදස්ථානයේ පොලිකර්කේ සරච්චාත් දේශප්‍රේමතාවේ සංකල්පයන් මත පූර්ණ සංග්‍රහයක් ලැබිව සරලව කාරණාවේ සිට බලා පැහැදිලි කරමින් පිටවත් ඔබට සංවේදනය කරන්න ලැබෙන ධම්මදීපිත ධර්මදේශනාමාලාවේ අද දවසේ යුතු සතර දේශනාව අප ආරම්භ කරන්නේ අනුවස්තර ලියනගස්කන්ධ පුරාණ විහාරස්ථානයේ පිහිටි මේ උතුම් පුණ්‍යවන්ත විශේෂිත සුපුරුදු ලෙසින් මේ උතුම් සතර දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනයකට ප්‍රබෝධාල පූජ්‍යපාද කෝරළේ සමකිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනා මෙහෙමදී ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. පින්වත්නි අදසේදී විශේෂයෙන්ම මේ සතර දේශනාව සඳහා සදහිදායන අපේගෙන කරන්නේ මේ ධම්මදීපිත ධර්මදේශනා මාලාව නිරතුරුව ශ්‍රවණය කරමින් සිදු කරන සියලු පින්කම් සඳහා සදහිදායනත්වය ලබා ගැනීම කටයුතු කරන පෙරවැනිය නවතපදිංචි සුනිල් ජයසුන්දර මහතා සුදර්මා වැදලාව මහත්මිය ඉන්ද්‍රා කුමාරී ජයසුන්දර මහත්මිය ප්‍රියන්ත අප්‍රකුමාර මහතා සුගත් කුඩලගොඩ ආරච්චි මහතා පාලිත අබේරත්න මහතා ගාමිණී ධර්මරත්න මහතා චිත්තක දිසානායක මහතා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිසගේ සදැහැති දායකත්වය ලැබුණා. එසේනම් අප සියලු දෙනාම එකතු වෙලා මේ උතුම් සතර දේශනාව පැවැත්වීම සඳහා ගෞරවනීය දේශක මහසීට නමස්කාර පූර්වක කරමු. මේ උතුම් සතර දේශනාව අප කෙරෙහි වෙච්චින් දෙපින් සිගස් පරිවස සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී
සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානකාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. අස්ලි පාර්ශවයේ අනායක අවසරයි ආරම්භයේ බුද්ධරක්කිත ධම්මදස්සී අනුනායක මහානිපාණන් වහන්සේගේ අවසරය ලියනගස්තැන්න පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති විහාරාධිකාරී
අවසරයි මහවැහැර ධම්මාලෝක පඬිත මාහිමිපාණන් වහන්සේගෙන් අවසරය සද්ධර්ම ශ්‍රාවක ධම්මනදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා ප්‍රියංකා රණසිංහ මහත්මිය දීනවරුන් දෙපළ ප්‍රධානව ධර්ම ශ්‍රවණයේ සූදානම් වෙන සදැහැති පින්වත් පිරිස ඒ වගේම නිරන්තරයෙන් මේ ස්ථානීය ධර්ම ශ්‍රවණයේ පැමිණෙන අපේ පින් ඇති දසසිල් මෑණියන් වහන්සේලා සියලු දෙනාම අද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තිලෝරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ බොහෝ පුංචි කොටසක් අද දේශනා කරවන්න ධර්ම ගෞරවයෙන් පිළිදෙල කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩා නිවැරදි මෙලව ජීවිතය ධර්මානුකූලව පෝෂණය කරගන්න ධර්මානුකූලව පෝෂණය කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයත භවයකින් සැනසෙන්න අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහා සංසාරේ ඊතර වීදී බලාපොරොත්තු ඇති ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම බුදුපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධම්මනදී තිත්ත මේ උතුම් ධර්මදේශනා මාලාව තුළින් අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ තිලෝරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාත පාළියේ සඳහන් වන නිවන් දැකීම සඳහා බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ අපූර්වතම අනුපූර්ව ප්‍රතිපදාවේ සූදානම් විය යුත්තේ කෙසේද කියන කාරණාව පැහැදිලි කරන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව. මේ සේවිතබ්බ සූත්‍රය සංසාරයේ විතර වෙන්න බුලෙන් කටයුතු කරන පොතක්. මූලික කාරණාවන්හි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කළා. ඒ තමයි පිළිතුරේ ඇසුර. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් සම්පූර්ණ කරගත යුතු අංග හැටියට අපි කතා කරන ගණනාවක් තියෙනවා. විසුද්ධිය නරගත්තාම විසුද්ධි හතක් තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කංකාවිතර විසුද්ධිය, න්‍යාය වශයෙන් විසුද්ධි හතක්. අපි මේ දේශනා මාලාව තුළ රත්නගීත ආදී සූත්‍ර වලින් සාකච්ඡා කරා. ඊට අමතරව මේ නිවන උදෙසා යා යුතු අපූර්වතම අනුපූර්ව ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා කියන කාරණාව යටතේ අපි නිතරම සාකච්ඡා කරන කරුණු තමයි දානය, සීලය, භාවනාව මේ ආදී වශයෙන් පියවරින් පියවර ඉදිරියට යා යුතු බව. පිළිතුරු ඊට අමතරව මේ දේවල් වලට මුලින් අපි විසින්
හැටියට තමයි මේ ඇසුර කියන එක තියෙන්නේ. සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඇසුර කළ යුත්තේ කොහොමද? ඒ ඇසුර සකස් කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද තියෙන්නේ? ඒ වගේම අපේ ධර්මයේ පුරාවටම විවිධ මාතෘකා ඔස්සේ විවිධ පැතිකඩවල වලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ප්‍රඥාවන්තයෙකුට ඒක වෙන් කරලා හඳුනගන්න අපි පාසුයි. සද්ධර්ම ශ්‍රවණය කරන ආකාර පහක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාම අපි අවසානයේ කතා කරන්නේ දිට්ඨිය සූත්‍රය. තමන් අහලා දැනගත්ත ධර්මයට අනුව මේ තමන් ජීවත් වෙන වටපිටාවත් එක්කම විදර්ශනාත්මකව දැක්කේ. ඒ දැක්ම තුළ මේ ඇසුර කියන කාරණාව විශේෂ කරුණක්. නිවනට අවශ්‍යයි නම් නිවනට යටතුරු මම ඇසුරු කළ යුත්තේ කොයිද කියයිද? භාග්‍යවතුන් වහන්සේ මේක තාම ප්‍රාථමික තැන ඉඳලම පෙන්නලා තියෙනවා. මෞපියන්ට විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ අවවාදය කරනවා සීලායෝල සූත්‍රය. ධර්මයේ මේ ලෝකයේ දී කරනවා නම් ඒ ධර්මයේ කල යුතුකම් පහක් තියෙනවා. ඒ යුතුකම් පහේ දෙවැනියන්ගේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කල්යාණ මිත්‍රයන්ගේ සුවය. පාපානිවාරෙන්ති කල්යාණී විසෙන්ති. ඉතින් මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් ලබලා දෙනවා කියලා කියන්නේ මේ සේවිතක සූත්‍රයේ සඳහන් කරන කාරණා තමයි. සේවනය කළ යුත්තේ කොහෙද? ඉතින් මේ සේවිතක සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙන කරුණු මුලින්ම අපි සාකච්ඡා කළා. මේ ඇසුර සකස් විය යුත්තේ කෙසේද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කළා කියලා සඳහන් කළා. එමෙන්න ඒ දේශනා කරපු පළවෙනි තැන තමයි මහා මංගල සූත්‍රය. විශාල පිරිස තිලෝගුණ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන මධ්‍යම රාත්‍රියේ පිළිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ලෝකයේ තියෙන උතුම්ම කාරණා මොනවද කියලා. මේ උතුම්ම කාරණා කියලා කියන්නේ ඊට වඩා උඩින් තව වෙන කාරණාවක් නැහැ. ඒක උත්තර කාරණාවක් කියලා. ඉතින් සියල්ලටම උඩින්ම තියෙන උතුම්ම කාරණාව තමයි නිවන. එතකොට මේ උතුම්ම කාරණාව නිවන නම් ඒ නිවන ගාවට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි තමන් මාර්ගයේ කොහොමද හදාගන්න ඕනේ. තමන් පිළිපදින්න ඕනේ මොන ආකාරයකින්ද කියන කාරණාව මංගල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ මංගල සූත්‍රයේ ඇතුලේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන පුද්ගලයේ තුල තිබිය යුතු අංග 38ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. නිවන් දකින්න අපි මොකක්ද? නිවන් දකිත්වා කියන කෙනෙකුට අපි සාධුකාරතාවක් කරනවා. අපි විවිධාකාර පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ ඔය උතුම් වූ නිවනමයි. නමුත් මේ නිවනට ළඟා වෙන්නේ අවශ්‍ය වැඩපිළිවෙල තුල මම ඉන්නවද කියන කාරණාව හැම වෙලාවෙම හිතේ තියෙනවා. ඒ වැඩපිළිවෙලට හැම වෙලාවෙම මම අනුගත වෙලා තියෙනවා. ඉතින් නිවන් දකිත්වා කියනකොට සාමුකාර ප්‍රවැත්තුවා. විවිධ පින්කම් කරලා අපි නිවන ප්‍රාර්ථනා කළා. මේ මූලික පියවරවල හදාගත්තේ නැත්නම් ප්‍රාර්ථනාවෙන් විතරක් වඩා නිවන් දකින්න. ආත්මික නිසා මේ මංගල කාරණා 38 පිළිබඳව හොඳ අවබෝධය හොඳ දැනුම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතුමයි. මොකද මේ කරුණ
ක්‍රියාත්මක කරන්න බැහැ. ක්‍රියාත්මක කරන්න නම් ඉතින් ඒකෝට අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ මේ නිවනට යන්න බලාපොරොත්තු වෙන මම ඒ නිවන් මාර්ගයේ තියෙන මඟ සලකුණු මොනවද කියලා හඳුනනවා. නිවැරදිව හරියටම නිශ්චිත ඉලක්කේ ළඟට යන්න නම් මඟ සලකුණු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න. ඒ මඟ සලකුණු ටික තමයි මංගල සූත්‍රයේ භාගතුන් දේශනා කරන්නේ. ඒ මඟ සලකුණු දේශනා කරනකොට අපේ භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කළා අසේවනාච බාලාන පඬිතාංග සේවන. මේ අසුර ගැන කතා කරනකොට බාලයන්ගේ ආශ්‍රයෙන් හැම මොහොතකම ඉවත් වෙන්න කියලා දේශනා කරනවා. පඬිතයන්ගේ ආශ්‍රයෙන් හැම කලදීම ඒ නිවනට උතුම් මඟ පෙන්වීම සහ හැම කලදීම ඒක අපිට සැලකෙනවා. ඔය පඬිතේ කියලා මෙතන සඳහන් කරන්නේ සත්පුරුෂය. සත්පුරුෂයා කවදාවත් දානකව තමන් ඇසුරේ ඉන්න කිසි කෙනෙකුට නිරේගාමී මාර්ගයට පාරපෙන්නේ නැහැ. අමනාපෝ රාජ්‍ය සර්වලයත් කරගත්තා. තමන් හරි ඍජුව හිත ගන්නවා. මේ කාරණාවයි හරි මේ කාරණාව වැරදි. නුඹ කවුරු වුණත් මොනවා කීවත් නිවැරදි පැත්ත මම හිතගන්නේ නැහැ කියලා ඍජු වෙනවා. ඒකට එපා කෙනෙක් ඉන්නවනම් ඒ ඍජු බවට අකමැති කෙනෙක් ඉන්නවනම් අපි අයින් වෙන්නේ. නමුත් මේ ඍජු බව හැම කාලෙම මට ආරක්ෂාවක් කියලා තීරණය කරන ඥානවන්තයෙක් ඉන්නවනම් කවුරු සමහරවල් පැන්නුම් කියන්නේ පිළිතුරු. ඔය දැන් රෙකෝඩින් කියන්නේ. ආනික නිසා භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ ඇසුර පිළිබඳව දේශනා කළේ වචන දෙකකින් පමණයි. කොහොමද වචන දෙකකින් දේශනා කළේ? බාලයන් ඇසුරු කරන එක නවත්තන්න හැමකල්දීම සත්පුරුෂයන්ගේ ඇසුරට යොමු වෙනවා. එතන මේ කාරණාව විස්තර කරනකොට කියන්නේ වර්තමානයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ නිර්මල පරියාප්තියට දැඩි ප්‍රහාරයක් එල්ලෙන අවස්ථාවන් දකින්න තියෙනවා. ඒකවල ධර්මයේ පිළිබඳව මන අවබෝධය සත්පුරුෂයන්ගෙන් ලැබුණේ නැත්නම් මේ විද්‍යා දෘෂ්ටික මතවාද හැබැයි නේනම් කියලා අපිට කියනවා. ඔය බැලුවටම හරියට මේ මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථා රචනය වර්තමාන විස්තර කරනවා මේ විදිහට. අසේවනාච බාලාණන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇවතුම් පැවතුම් හොඳ නැති පහත් ජීවිත ගත කරන අය ඇසුරු කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඉතින් සමාජයේ ඉන්න මිනිස්සු ජීවත් වෙන විදිහ අපිට වැඩක් නැහැ කියලා. කවුරු ඇසුරු කළත් කමක් නැහැ. තමන්ගේ අභ්‍යන්තරයේ දුර්ගුණ තියාගන්න. මේක විද්‍යාඥයෙක් පැහැදිලි කරනවා. ඒක අසේව බාලයන් සේවනය කරන්න එපා කියලා කියන්නේ මෙතන බාලය කියලා හඳුන්වන්නේ තමන්ගේ චිත්ත සංතානය තුළ ඇති වෙන දුර්ගුණ. වැරදිද? ඊළ තමයි මේ විද්‍යාදෘෂ්ටික පිළිස් පැහැදිලි කරන්නේ. පඬිතාංග සේවනා කියලා කියන්නේ තමන් තුළ උපදින යහපත් හොඳ සිතිවිලි වලට අනුව ජීවත් වෙන්න කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ආරම්භයේ මහා කල්ප අසංඛ්‍ය ගණන් සංසාරේ දුක් විඳලා තමන් වහන්සේගේ නිවන පවා පැත්තක තියලා අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කළේ මහා කරුණාවෙන්. තමන්ගේ නිවන අත්හැරිය සංසාරේ දුක් විඳින සත්‍ය සංසාරේ නිතර කරවන්න ඕන නිසා. එහෙම දුක් විඳලා ධර්මය අවබෝධ කරලා අපිට ධර්මයේ දේශනා කෙරුවට පස්සේ ඒ ධර්ම රත්නයේ අයිතිය සරියුත් මහ රහතන් වහන්සේටවත් දුන්නේ නැත්තේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් මේ ධර්මයට අල්ප මාත්‍රවත් හානියක් වෙන්නේ නැති බව දැන
දන්නවම ධර්මරත්නයයි කිය හැමදාම කියන්නේ එදත් අදත් භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒ ලෝක සත්‍යයන්ගේ නිවන වෙනුවෙන් සහ මේ නිර්මල ධර්ම පරිහානිය ලෝකයාට දේශනා කරන අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේ තරම් කැපකිරීමක් කළා. ඒක පස්සේ කාලේ පහළ වෙන පෞකාර අසත්පුරුෂයන්ට තමන්ට ඕන හැටියට විස්තර කරන්න කවදාවත් ඉඳී මනාව දේශනා කළා. දේශනා කරපු ධර්මයේ මනාව පැනෙවුවා. ඒ පනවපු ධර්මයේ මනාව තහවුරු කළා. අය දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ඒ ධර්මයේ අලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් කරන්න ඉඩ නැහැ. යම් කෙනෙක් යම් තැනකින් පටන් අරගෙන වෙනස් කරගෙන ගියොත් බැරි දුර යන්න හම්බෙන්නේ මරදින හිර වෙනවා තමයි වෙනස් කිරීම. ආන්නේ හිරවීම වර්තමාන විද්‍යා දෘෂ්ටියට ඇති වෙලා තියෙනවා. කොතනද හිරුනේ මේ ගාථාව ඇතුලේ බාලයන් සේවනය කරන්න එපා කියන්නේ තමන්ගේ හිත ඇතුලේ උපදින පෞසිතුවිලි අසුරු කරන්න එපා කියන එක නෑ. එතන තමන්ගේ හිත ඇතුලේ පෞසිතුවිලි උපදවන්න එපා කියන එක නෑ. සත්පුරුෂයන් සේවනය කරන්න කියන්නේ තමන්ගේම චිත්තසංතානයේ උපදින යහපත් සිතුවිලිත් එක්ක වාසය කරන්න කියන එක නෑ. පූජාංච පූජනීයාන කියලාම ගුණ සැලකා වන්දනා කළ යුතු උතුමන්ට සත්කාර කරන එක නෙමෙයි තමන්ටම පූජා පවත්ව ගන්න එකයි කියන්නේ. ඒක නිසා මේ සත්පුරුෂ පිරිස මේ තුන්වෙනි පදේ විස්තර කරන්නේ නැහැ. මොකද යාට පැටලෙන බව, වැරදෙන බව තේරෙනවා. නමුත් වරද දැන් සමාජගත කරලා ඉවරයි. අපිට වැරදුනා කියලා හදාගන්න මානෙ තියෙනවා. නමුත් මෙතෙක් කල අවුරුදු 50ක් වේවා, අවුරුදු 100ක් වේවා මන් දරාපු මතය වැරදි කියලා යම් දවසක අවබෝධ වුණා. කොයි තරම් මගේ මතය සමාජය තුළ තහවුරු කරවලා තිබුණත් මට වැරදුනා කියන පුළුවන් නම් ආත්මික නිලකමානියයි තමයි කියන්නේ. නමුත් එහෙම නිලකමානිය වෙලෙලා තුන්වෙනි පදේ විස්තර කරන්නට පළවෙනි පදේ විතර විස්තර කරන පොත් පවන්නේ තියෙන තුනේ. ඉතින් අපිට ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් නැතිකොට ඒ පොත් අරගෙන අපි පරිහරණය කරනවා. ඒක හරි වගේ කියලා අපිට තේරෙනවා නම් ඒක බාහිර මාසිකයි. ඉතින් ඒක නිසා ඒ කාරණා පිළිබඳව අපිට මනා දැනුමක් සහ අවබෝධයක් හැම වෙලාවෙම ඇති වෙන්න ඕනේ. ඒ දැනුමයි අවබෝධයයි හැම මොහොතකම ඇති වෙන්නේ නිර්මල පරයාප්තිය කල්යාණ මිත්‍රයන්ගෙන් ශ්‍රවණය කරනවා. ඒක නිසායි භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ඇසුරට හඳුන්වීම සැපේ තියෙන කාරණාව මෙතනදී දේශනා කරනවා. ආනිත් නිසා විශේෂයෙන් මෙතන පැහැදිලි කරනවා මහා මංගල සූත්‍රයේ වචන දෙකකින් ඇසුර දේශනා කරලා ධම්මපද පාළියේ භාග්‍යවතුන් වහන්සේට ඊට වඩා තව ටිකක් විස්තර සහිතව දේශනා කරනවා. ධම්මපද පාළියේ දේශනා කරනවා චරංචේ නාතිවච්චේ සෙය්‍යං සරිසමත්තේ ඒක චරියං දල්හං කයා නක්තිවාදී සහායක චරංචේ නාතිවච්චේ සෙය්‍යං සරිසමත්තේ ඇසුරට කෙනෙක් තෝරගන්නවා හැම වෙලාවෙම තෝරගන්න ඕනේ තමන්ට වඩා උසස් කෙනෙක්. තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරට හම්බුනේ නැත්නම් තමන් හා ගුණේ සමාන කෙනෙක්. උසස් කෙනෙක් හෝ සමාන කෙනෙක් මුණ නොගැහුණොත් එකලාම හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියනවා. කවදා බාලී ජීවිත ලක් කරගන්න එපා. මොකද බාලයා ලං වුණ තරමටම මට නිරේත ළඟා වෙන්න පහසුයි. ඒ නිසා හුදකලාවේ ජීවත් වෙන්න වඩා හොඳයි කියලා
ඊළඟ පිළිතුරේ මේ කාරණාව මීටත් වඩා තවත් විස්තර සහිතව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තැන තමයි අපි අද ධර්ම මාතෘකාව කරගෙන කල්පනා කරපු මේ සීලපති සූත්‍ර දේශනාව. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ ආරම්භ කරන දෙයක් මේ විදිහට. තයෝමේ වික්‍රේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි මේ ලෝකයේ පුද්ගලයන් තුන්දෙනෙක් පේන්නේ ඉන්නවා. කතමේ තයෝ. කවුද මේ පුද්ගලයන් තුන්දෙනා? අත්ති වික්‍රේ පුද්ගලෝ න සේවිතබ්බෝ න පදිතබ්බෝ න පයුපාසිතබ්බෝ. සේවනයේ නොකළ යුතු, භජනයේ නොකළ යුතු, පයුපාසනයේ නොකළ යුතු එක පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. අත්ති වික්‍රේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පයුපාසිතබ්බෝ. තව පුද්ගලයෙක් ඉන්නවා සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පයුපාසනය කළ යුතුයි. මේ තමයි දෙවෙනි පුද්ගලයා. වෙනස මතකද? එක පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා නසීතබ්බෝ සේවනය නොකළ යුතුයි, න භජිතබ්බෝ භජනය නොකළ යුතුයි, න පයුපාසිතබ්බෝ පයුපාසනය නැත්නම් ඇසුර නොකළ යුතුයි. ඒ පළවෙනි පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා ගැන සඳහන් කරන්නේ න කියන වචනේ නැහැ. සේවිතබ්බෝ භජිතබ්බෝ පයුපාසිතබ්බෝ. සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පයුපාසනය කළ යුතුයි. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා. අත්ති වික්‍රේ පුද්ගලෝ සක්කත්වා ගරුණකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පයුපාසිතබ්බෝ. පළවෙනි කාරණාවේ දෙවෙනි කාරණාවේ නොතිබුණු වචන දෙකක් තුන්වෙනි කාරණාවේ තියෙනවා. මොනවද? සක්කත්වා ගරුණකත්වා. සත්කාර කරන, ගරු කරන, ඇසුරු කළ යුතුයි මහණෙනි මේ තුන්වෙනි පුද්ගලයා. ඒ කාරණාව පැහැදිලි කරලා අපි භාග්‍යවතුන් වහන්සේ නැවත සඳහන් කරනවා. මහණෙනි මොන පුද්ගලයාද සේවනය නොකළ යුත්තේ, භජනය නොකළ යුත්තේ, පයුපාසනය නොකළ යුත්තේ? ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේමයි අහන්නේ, පිළිතුර සපයන්නේ භාග්‍යවතුන් වහන්සේමයි. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන හරියටම සමහර වෙලාවට අනුන්ගේ ප්‍රශ්නයක් අහලා ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරට අනුව ඔවුන්ට ධර්ම දේශනා කරනවා. තවත් වෙලාවක අනුන්ගේ ප්‍රශ්නයක් අහලා ඔවුන්ට පිළිතුර දෙන්න අවස්ථාවක් නොදී පිළිතුරක් භාග්‍යවතුන් වහන්සේම සපයලා ඒ ඔස්සේ කරුණු පැහැදිලි කිරීම කරනවා. තවත් වෙලාවක කායින් ප්‍රශ්න අහන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේම කරුණු දක්වලා දේශනාව සම්පූර්ණ කරනවා. එහෙනම් මේ සූත්‍රයේ තියෙන්නේ භික්ෂුන්ගේ ප්‍රශ්නයක් අහලා භාග්‍යවතුන් වහන්සේම පිළිතුරු සපයමින් මේ පැහැදිලි කිරීම කරනවා. ඉද වික්‍රමී ඒකච්චෝ පුද්ගලෝ මහණෙනි එක පුද්ගලයෙක් හීනෝ හෝති සීලේන සමාධිනා ප්‍රඥාය. සීලෙන් සමාධි ප්‍රඥාවෙන් හීනයි. තමට වඩා සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම වලින් ඒ පුද්ගලයා හීනයි නම් අන්න එවන් පුද්ගලයෝ ඇසුරු නොකළ යුතුයි කියන දේශනාව. ඒ පැහැදිලි කරන්නේ කතා කරන පළවෙනි පුද්ගලයා පිළිබඳව. ඔවුන් ඇසුරු නොකළ යුතුයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ පොඩි අවසරයක් අපිට දෙනවා. අනුකම්පාව උදෙසා කැමැති නම් ඇසුරු කරන්න. ඒක කොහොමද ඇසුරු කරන්න එපා කියලා අනුකම්පාව උදෙසා ඇසුරු කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මොකක්ද මේ
අපි උදේ හවස බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා අපි අපේ ප්‍රාර්ථනාව දුරු කරනවා. ඒ ප්‍රාර්ථනාව දුරු කරනකොට අපි කියනවා ඉමිනා පුණ්‍ය කම්මේන මම විසින් කරන ලද මේ කුසල කර්මයෙන් මා විභාග සමාදන්. මට කවදාවත් බාලේ කුඩි වැසලා නොවේවා. සතං සමාදන් වූතු හැම කල්හිම මට සත්පුරුෂයන්ගේ ඇසුරම හේතු වේවා. ඔක අපි උදේ හවස කරන ප්‍රාර්ථනාව. නමුත් මේ ප්‍රාර්ථනාව එහෙම කරා වුණාට ඒක වචන කීපයක් විතරක් බවට පත් කරගෙන අපි එතනින් බහැලා එළියට ආවට පස්සේ ඕන තරම් සමන්ත වඩා සීලේ සමාධි ප්‍රඥාවෙන් දීන අය ඇසුරු කරනවා. ඒකට අර චාරිත්‍රයේ හැමදාම කියන කතාව විතරයි. ඉතින් ඒක නිසා අපේ නිවන මේ විදිහට සංසාර මෙතෙක් කල දික්කෙවි එතන වාදිතුමාසේ මෙතන අනුකම්පාව නිසා ඇසුරු කරන්න කියලා කී යම් වරද කරන පුද්ගලයෙක් දැක්කොත් අනුකම්පා කරන්න කියනවා. අනිවාර්යයෙන්ම බොහෝ පිළිතලා ඉන්නේ මේ වැරදි කර්ම දෝෂවල අවසාන ප්‍රතිඵලය සතර මහා අපායේ බොහෝ දුකයි. ඒ සතර මහා අපායේ සංසාරික විඳින්න තියෙන දුක්ඛන්දරාව මෙච්චරයි විපමණයි කියලා කවදාක ප්‍රමාණයක් කරන්නේ. අද ඉන්න මිනිසා මරණය මැත්තේ මේ තරම් දුකකට ඇලෙනවා. ඔව් මුදව ගන්න මට පොඩි හරි වෑයමක යෙදෙන්න පුළුවන් නම් මම මේ වෑයමේ යෙදෙන්නේ. චාරිත්‍ර සීලය, වාරීත්‍ර සීලය කියලා දෙකක් කතා කරනවා. සීල ගැන කතා කරනකොට. ඒ කියන්නේ තමන් සීලයක් මත පිළිපදන්නත් ඕනේ. වැරදි කරන අය වැරදි වලින් මුදවලා පුළුවන් නම් තමන් ඉන්න තැනට අරගෙන කටයුතු කරන්න. ඉතින් අන්න ඒ වාගේ තැන පිළිතලා කල්පනා කළ යුතුයි. මේ දුස්සීල වූ වැරදි සහගත පැවතුම් තියෙන අයට ඒ වරදී ආදීනව කියලා දෙන්න. නුඹ කරන කර්මය සංසාරේ නුඹ මේ තරම් දුකට පත් කරනවා කියන අවබෝධ කරගන්න. පුළුවන් නම් බුදුහාම උත්සාහ කරන්න දේශනා කරනවා. සාමාන්‍ය කෙනෙක් ඒක කරන්න බැරි වෙයි. ඉතින් වතාවක් දෙකක් තුනක් හතරක් පහක් සමානලාට කියලා අපිට දෙන්න අයින්නේ. ඔය සමහර අයගේ පව් කොයි තරම්ද කියලා කියනවා නම් බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ලං වෙලා බොහෝටම අනුකම්පා කරලා මේ කරුණ කියලා දෙනකොට ඕක දෙවිසේ අපිට කාමනා කරගන්න. සමහරවිට අපට අනාගතයේ මහා හතුරන් බවට පවපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීමාවක පෙන්නලා තියලා බැහැ. භාග්‍යතුන්වහන්සේ කියනවා. ඉතින් නැත්තම් භාග්‍යතුන්වහන්සේ කරලා යනවා. මොකද පස්සේ දිවන්න භාග්‍යතුන්වහන්සේ කාලයක් නැහැ. මම නිතරම කියන්නේ අපි භාග්‍යතුන්වහන්සේ තරම් කාර්ය බහුලච්ච ශාස්ත්‍රුන් වහන්සේනම මේ විශ්ේ තව නැහැ කියලා. ඒ තරම්ම අවිනීතයි භාග්‍යතුන්වහන්සේ. සමහර කෙනෙකුට හිතෙන්නේ නැති මේ භාග්‍යතුන්වහන්සේ විතර අවිවේක වෙන්නේ මොකටද කියලා. අපිට වගේ වැඩ කරන්න ඕනේ කියලා. ඊටසේ මේ මහා භද්‍ර කල්පය ගැන කල්පනා කරලා මුලින්ම පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. අපේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 40000ක් ආයු වෙනවා. අපේ කෝණාගම භාග්‍යතුන් වහන්සේ අවුරුදු 30000ක් ආයු වෙනවා. අපේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ අවුරුදු 20000ක් ආයු වෙනවා. අනාගතේ පහළ වෙන අපේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ අවුරුදු 80000ක් ඉවරයි. නමුත් එදා මෙදා තුළ ලෝකෙ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්ම ස්කන්ධ සූත්‍රය. ඒකවල කකුසඳ භාග්‍යතුන් වහන්සේ ඒ ධර්ම ස්කන්ධ 84 දේශනා කරන්නේ අවුරුදු 40000ක්. නැසෙ ආයෙත් තිබුණා. ඒ ධර්ම ස්කන්ධ 84000 දේශනා කරන්නේ අනාගතේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ කවුරුද 80000 පරිදි.
එහෙනම් අවුරුදු 40000 කිලෝ අවුරුදු 80000 කිලෝ ඒ භාග්‍යතුන් වහන්සේලා වෙන කරන ඒ කාර්යය අපේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45කින් කරන්නේ. ඒතකොට ඒකත් අවුරුදු 40000කින් 80000කින් කරන කාර්යය අවුරුදු 45න් කරනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කොච්චර කාර්යයක් කරනවද? බුද්ධත්වයෙන් අවුරුදු 8ක් විතර භාග්‍යතුන් වහන්සේ ඔක්කොම කරලා ඉවරයි. එතන ඉඳලා වැඩේ අපට අනුකම්පාවයි. ඉතින් ඒ තරම් පොඩි කාලයක් තිබුණ නිසා තමයි යම් කාරණාවක් කියලා නම් ඒක තුළ හික්මන්නේ නැති අය පිළිබඳව දිවිදිකට භාග්‍යතුන් වහන්සේ බැලුවේ. ඔය ඕම් ගැන බලනකොට වඩා අනාගතේ මිදෙන්න ඉන්න අය බලන්න. ඒක වරක් අවවාද කළා, දෙවරක් අවවාද කළා. සමහරවිට තුන් වතාවක් අවවාද කළා ඉතින් භාග්‍යතුන් වහන්සේ සමානයි. ඉතින් අපිට මෙතන මේ සමහර අයට කරුණු කියලා අන්තිමට ඕම් අපේ හතුරකවට කරගෙන කොහොමද උනා නැහැ. වරක් දෙවරක් කියලා දෙන්න. පිළිගන්නවා නම් ඒකටත් ඕක සංසාරේ පිනක් තියෙන්න ඕනේ. නොපිළිගන්නවා නම් ඒකටත් පින් නැතිකම තමයි දකින්න තියෙන මොකද සසර තාමත් දිගයි කියලා අපි වෙනකට බලාගන්න වෙන ජීවිත කාරණා නැහැ. කෙසේද අනුකම්පාව පිළිසැසු කරලා කියලා භාග්‍යතුන් වහන්සේ අවසරය දී තියෙනවා. ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා. ඉහළ ඉන්න කෙනෙක් ඇසුරු කරන යම් කෙනෙක් ඒ පුද්ගලයා වගේ ඉහළට යනවා නම් දවසින් දවස දියුණුවක් ලබනවා නම් ආදී පුද්ගලයාට අවවාද කරනවා. අද බහල දෙන්නලා දුන්නාම වරද පිළි අරගෙන එතන ඉඳලා නිවැරදිව උත්සාහ කරනවා නම් ඔහුට අවවාද කරන්න වටිනවා. අපිට ඇසුරු කරන්න කියන්නේ හැම වෙලාවෙම ඇසුරට යොදාගන්න ඉන්නේ තමන්ට වඩා ගුණවත් කෙනෙක්. තමන්ට වඩා ගුණවත් කෙනෙක් ඇසුරු කරනකොට තමයි තමන්ට ඒ දියුණුව නිසා තමයි ගුණවත් කෙනෙක් ඇසුරු කරන්නේ. ඒ ඇසුරු කරනකොට අර ගුණවත් කෙනා මගේ මට්ටමට වැටෙනවා නම් ඒ ගුණවත් කෙනාට මානසික කියන්නේ මට අවවාද කරනකොට මම දියුණුවේ නැහැ කියලා දැනෙනවා නම් නමුත් සමාජයේ බොහෝ වෙලාවට වෙන්නේ හොඳ කෙනා පහළ කෙනාගේ මට්ටමට වැඩිපුර වැටෙනවා. පහළ කෙනා අමුතු කෙනාගේ මට්ටම දුරයි. ඒක තමයි සාමාන්‍ය සමාජ ස්වභාවය. ඉතින් ඉලක්ක සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ කාරණාවට එළඹෙන්නේ තියෙන්නේ. ඒක නිසා මනාව සිහියෙන් අවබෝධයෙන් යුක්තව තමන්ගේ උවමනාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් විතරයි ඇසුරු කරන්නේ. මේ පිළිබඳව අර්ථකථනයක් තියෙනවා. පිළිදේ අර්ථකථනය පිළිබඳව සඳහන් කරනවා. මොන පුද්ගලයාද මහණෙනි සේවනය කළ යුත්තේ, වජනය කළ යුත්තේ, පරිපාසනය කළ යුත්තේ. මෙහි විචුනි එක පුද්ගලයෙක් තමන්ට සමාන වෙයි. කුමක් නිසාද? සීලයෙන් සමානයි, සමාධියෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. අන්න එවැනි පුද්ගලයෙක් සේවනය කළ යුතුයි. භජනය කළ යුතුයි, පරිපාසනය කළ යුතුයි. ඒ මොන හේතුව නිසාද? සීලය සමාන නිසා ඔවුන් අතර හැමදාම සීල කතාවක් නෙවෙයි. සීලය සමාන නිසා ඔවුන් යම් කතාවකට එළඹෙනවා නම් ඔවුන් අතර යෙදෙන කතා බහක් වෙත්නම් මේ කතාව හැම කල්හිම සීල කතාවක්. එහෙම නැත්නම් ඔවුන්ගේ කතාව ඔවුන්ට මනාව වැටහෙනවා. ඔවුන් මක් කියන දේ ඔබට ඔබ කියන දේ මට හොඳට වැටහෙනවා
නිවැරදි මතයක් කරලා නැහැ ඔබ කියන දේ හරි. මෙච්චර කාලයක් මම වැරදි. මම අද ඉඳලා නිවැරදි වෙනවා කියලා නිහතමානී මේ මාර්ගයට අවතීර්ණ වෙන්න කටයුතු කරනවා. එකඟ වෙලා කැමැත්ත නිසා කතාව දිගටම පවත්වාගෙන යනවා. ඒවලක සමහර අය මේ වගේ කාරණා අපි කතා කරන්න ගියාම තාපක ඇති කරගෙන විතරක ගොඩනගාගෙන ප්‍රශ්න ඇති කරගෙන නැගිටලා දානවා. අමනාපෙන් යන්නේ යනවා. මේ යන්නේ ජීවිත සමහරලාට අය මාස ගණන් කතා කරන්නේ. ඉතින් මෙතන සඳහන් කරනවා තමන් යම් ධර්ම කාරණාවකට එකඟ වෙනවා නම් නිවැරදි කාරණාවකට කවදාවත් එකට විරුද්ධ වෙන්නේ නැහැ. එකඟ වෙලා කැමැත්ත නිසා ඒ සාකච්ඡාව දිගටම කරගෙන යන්න ඕකට ඒක පුදුමාකාර සමාධිය සමාන එය එහෙමමයි කියලා සඳහන් කරනවා. මේ වගේ සමාධිය මේ විදිහෙන් ලබන්න පුළුවන්. ඒ සඳහා මෙවන් අරමුණක් ප්‍රමාණය කොච්චර කාලෙ ඒ කාරණාව පිළිදී යුතුද? කොච්චර කාලෙ තේමින් ගත වෙන්න පුළුවන්ද? ඒ වගේම ඒක සමවදින්නේ මෙහිමයි. එහි ආනිසංසය මෙහිමයි. කියන කාරණාවල් පැහැදිලි කරනකොට ඒ ගත වෙන කාලය කොච්චර වුණා එතෙන්ට සමවදින්නේ තමන්ගේ කාලය විඳින්න කරන්න. ඒක වර්තමානයේ නිවන් දකින්න පුදුමාකාර පරිසියක් නෙතියි. ඒතර මෙන්න මේ කියන කාරණාව නෑ. තමන්ට යහපතක් වෙන තුරුම මේ කාරණාවේ යෙදෙනවා කියන කාරණාව වර්තමානයේ අඩුයි. ඉතින් ලොකු හදිස්සියක් තියෙනවා නේද? හදිස්සිය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි සඳහන් කළේ උනන්දුව ඉක්මන් බව තිබිය යුතුයි. හැබැයි බාහිර මාසු දේශනා කරපු අනුකූල ප්‍රතිපදාවක්. ඉතින් හදිස්සි වෙච්ච අය මේ කාර්යය කියනවා සංසාරයෙන් ඈතර වෙන්න නිවන අවබෝධ වෙන්න ඕනේ. නිවන අවබෝධ කරගන්න දියුණු වෙන්න ඕනේ ප්‍රඥාව නම් ප්‍රඥාව වැඩෙන දේවල් කරනවා මිසක් සසරට බැඳෙන දේවල් කරගෙන ඉන්නේ මොකද? මොකක්ද ඒගොල්ලෝ ඉදිරි කරන ප්‍රශ්නේ? ඒගොල්ලෝ ඉදිරි කරන ප්‍රශ්නේ තමයි ප්‍රඥාව නම් නිවන් දකින්න උවමනාවෙන්නේ දන් දීදී කාර්යනාස්ති කරන්නේ. සිල් රැකගෙන කාර්යනාස්ති කරන්නේ. ඒ දෙකම පැත්තකට දාලා කෙලින්ම භාවනා කරලා නම් මදිද? ඉතින් පිළිතුරේ පිටා විවේචනය කරනවා. මල් පූජා විවේචනය කරනවා. පොඩි පූජා විවේචනය කරනවා. ආහාර පූජා විවේචනය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන හැම පූජාවක්ම අද පිරිසක් ඉඳගෙන දෙවිව විවේචනය කරනවා. කාරණාව අවබෝධ නොකරගත් හැමෝම ඒ කතාවේ ඇත්ත නැහැ කියලා පිළි අරගෙන අන්තිමට ඒ විවේචනයේ හේතු වෙලා ආපහු පින් කරන අයට චෝදනා කර නැවත අපසංගස් කරනවා. ඒක අසත්පුරුෂ ගමක් ළඟ මෙතෙක් එහෙම නොකරපු කීදෙනෙක් පෞද්ගල යනවා කියන්නේ. අන්න ඒ වගේ හැම පැත්තටම විසිරලා කල්පනා කරනකොට තමයි අසත්පුරුෂයා කොයි තරම් භයානක දෙයක් අපේ භාග්‍යතුන් වහන්සේ මේ නිර්මල ධර්ම පරියාප්තිය දේශනා කරනකොට ඒ ධර්ම රත්නය ගැන අපිට උගන්වනකොට මුලින්ම ගුණ 6කින් තමයි ධර්මයේ පිළිගන්නේ. ඒ ගුණ 6 අපිට මුලින්ම කියන්නේ මේ ධර්මයේ ස්වාක්ඛාතෝ භගවතා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. ඒ ස්වාක්ඛාතයි කියන්නේ අපූර්වතම අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්තයි. ඒ අනුපූර්ව ප්‍රතිපදාවේ අද කෙනෙක් මනස යෙදෙනවා නම් ඒ පුද්ගලයාට ඒකාන්තයෙන් ප්‍රතිපල නියතයි. එතකොට අනුපූර්ව ප්‍රතිපදාවේ හැසිරෙන්නේ තියෙන්නේ කොහොමද? ඒ ප්‍රතිපදාවේ මුලම තියෙන දානය ඊටකට තියෙන සීල.
මේ දෙකම ප්‍රගුණ වෙන කෙනෙකුට ප්‍රඥාව තියෙනවා. ඒකට දානයයි සීලයයි දෙකම අත්හැරලා ප්‍රඥාව විතරක් බලන්නේ අනුකූල බව ප්‍රශ්නයක්. එතනින් පටන් අරගෙන කොච්චර ඉහළට යන්න හැදුවත් යන්නේ නැහැ නේද? කවදා හරි දවසක මට වැරදුනා කියලා තීරණය කරලා දානික යන්න. ඒක සම්පූර්ණ කරන අතරේ සීලේ සම්පූර්ණ කරන්න ඕනේ. ඔය දෙකම කරගෙන භාවනාවට ආවොත් තමයි භාවනාව සාර්ථක වෙන්නේ. ඒක තමයි අපි වාදිත මහසී ආර්ය කාන්ත සීලෙන් පිළිබඳව අපි දේශනා කළා. කරුණාව කාන්ත සීලය. ආර්ය කාන්ත සීලේ අනුමතක් තියෙනවා. අපි මේ වැඩසටහන තුළ ඔය අංග පිටකලින් සාකච්ඡා කරනවා. අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකම්මාසයි කියන මූලික වචන හතරක් තියෙනවා. අඛණ්ඩ කියන්නේ මොකක්ද? නොබින්න සීලය. අපි අට සීලය කියනවා. ඒකට ඒවට කියන්නේ උපෝසත සීලය. උපෝසතය වෙන්නේ කොහොමද? පැය 24ක් ආරක්ෂා කරන සීලය. එහෙම නැති එක සීලයකට උපෝසතයක් වෙන්නේ නැහැ. අසීල වලට උපෝසත කියන්නේ නැහැ. නමුත් ඒක පැය 24ක් නෙමෙයි යාව ජීවව ආරක්ෂා කරන තියෙන සීලය. නමුත් අපේ උපෝසත සීලය කියලා කියන අසීලාදී වගේ. ඒක උපෝසත වෙන්නේ අද උදේ 6ට සමාදන් වුණා නම් හෙට උදේ 6ටම ඒ සීලය ආරක්ෂා කරනවා. අන්න එහෙම ආරක්ෂා කරගෙන යනකොට දැන් මේ සමාදන් වෙච්ච සීල්පදාට පුදුම වීර්යයෙන් පැය 23ක්ම ආරක්ෂා කරනවා. දැන් උපෝසතේ සම්පූර්ණ කරලා තව තියෙන්නේ පැය. ඔන්න ඔය පැය ඇතුලේ මට ඇති වුණ කිසියම් චිත්ත විපර්යාසයක් නිසා සිහි මද ගතියක් එක්ක මේ සිල්පද අටින් කොතනින් හරි එකක් හැදෙනවා. අපි කියමු ඊට කැලලක් කියනවා කියලා. ආනිත් සීලේ ඛණ්ඩනය වුණා කැඩුණා. ප්‍රාරාමික බිඳුණා. එහෙම නොවිය යුතුයි කියලා තමයි අකණ්ඩයි කියන්නේ. මේකට ආවාත්මනාසී උපදේශයක් දෙනවා. සුදු පාට වස්ත්‍රයක් තියෙනවා. මුලින් පටන් ගත්තාම අග දක්වා වස්ත්‍රය ඉතාම හොඳයි. නමුත් අගට යනකොට අර කෙරවලීම වාටි ටිකක් තියෙනවා. ඒකේ පැය 23ක්ම මනාවර කරලා තියෙනවා. ඉතාම පොඩි කොටසක් 23 වෙනි නමුත් 24 වෙනි පැය ලබන්නේ තව තියෙන විනාඩි නෑ. ඒ විනාඩියට මෙහා අර කොටස කැඩෙන ඛණ්ඩ සීල ගන්නවා. එහෙම පදුද්ද නැති සීලයක් තමයි අඛණ්ඩයි කියන්නේ. අච්චිත්‍රය කියන්නේ මැදින් සිදුරක් තියෙනවා. චිත්‍රය කියන්නේ මැදින් සිදුරක් තියෙනවා. ඒ කියන්නේ සීල් සමාදන් වෙලා ඉන්නවා. මගදී සිල්පදයක් විදිලා තියෙනවා. සිහිය ප්‍රඥාව නිසා පස්සේ මතක් වෙනවා මේ සිල්පදේ නම් අද විදුණා කියන්නේ. හැබැයි ආය හදාගන්න බාධාවක් නැහැ. දැන් සුදු වස්ත්‍රයක් තියෙනවා. මැද්දේ සිදුරක් තියෙනවා. නමුත් මේ වස්ත්‍රේ එපාමයි කියලා කැලේ විසි කරන්න මට්ටමටපත් වෙලා නැහැ. අපිට ඒකට විකල්පයක් තියෙනවා. සිදුර අපි නූලේ රෝලාවු පාවිච්චි කරනවා. දැන් සිල්පදේ නැති කැඩුනක බව දන්නවා නම් සමාදන් වෙන්න පුළුවන්. හැබැයි සිල්පදේ කැඩෙන්න තියෙන්නේ අද දවල් දෙකට නම්. හෙට උදේ 6ට සිල්පවාන්නේ කරනකොට ඒ සිල්පදේ සම්පූර්ණ වෙලා නැහැ. ඒක සම්පූර්ණ වෙන්න නම් දවල් දෙකකට කම්මින් වෙනවා. අන්න ඊළඟ කාරණාවක් තමයි චිත්‍ර සීල කියලා කියන්නේ. එහෙම නොවන එකට තමයි කියන්නේ අච්චිත්‍රය. අඛණ්ඩ අච්චිත්‍ර ඒකට කියන අසබල.
සිල්පද කීපයක් කෙනෙක් සිහිය එළවෙන ගානේ කැඩුලතන හදලා හැදුවුණාට උපෝසත වෙන්න බාධාවක් තියෙනවා. අකම්මාස. කම්මාස කියන්නේ සිල්පද කීපයක් කැඩිලා තියෙනවා. හැබැයි කැඩුනා කියලා සිහිය නැහැ. ඒක පිළියම් කරන්නේ නැහැ. 24 පැය වුණාම පූර්ණ උපෝසතයක් සමාදන් වුණා කියලා හිතාගෙන පිටත් වෙනවා නම් තමන්ට සිල් කැඩෙන කියලා තමයි දැනෙන්නේ. ඒ මට්ටම් වලටපත් වෙලා නැත්තම් මේ සීලය අකණ්ඩයි අච්චිද්‍රයි අසබලයි අකම්පසයි ඔතෙන්ට එනකන් සීලේ දියුණු වෙනවා නම් ඒ සීලයේ තියෙනවා බුද්ධිස්ස. බුද්ධිස්ස කියන්නේ තෘෂ්ණා දාසත්වයේ විදි. හැම සිල් පදයක්ම කැඩෙනවා. ඒ ගීතය කියන්නේ තනහම. පිටාට යටි තට්ටු කරලා වාද්‍ය ප්‍රසදින්නේ තනහම. හදිසිය අවිද්‍යාවෙන් ඉන්න මොකක් හරිද? කටේලා හපන්නේ තනහම. පස්සේ තමයි සිහිය. අනේක නිසා හැමතැනම සිල්පදයක් විදුණන නාට්‍යයක් කරන මේ හැම එකකටම මූලික වුණේ මොකද්ද? තනහම. බුද්ධිස්සයි කියන්නේ ඒ කෘෂ්ණා දාසත්වයෙන් විදුන දවසට තමයි මෙන්න මේ වාගේ පිරිසිදු සීලයක් රැකෙන්න පුළුවන් වෙන්නේ. ඒ සීලයේ චර පිරිසිදුව රැකගත්තා නම් බුද්ධිස්සයි බුද්ධිස්ස මට්ටමට ඒ සීලය දිනු කරගෙන නම් ඒ සීලයට කියනවා විඤ්ඤෝ පසත්තයි කියලා. මොකද රහතන් වහන්සේලා ඒ සීලයේ ගැන සතුටු. රහතන් වහන්සේලා සතුටු වෙන මට්ටමට බලවත් සීලයක් මම ආරක්ෂා කරනවා නම් ඒ ආරක්ෂා කරන ඒ සීලයේ දීනකට කියන අපරාධය. ඒ සීල මම ආරක්ෂා කරන රජ වෙන්න නෙමෙයි, ශක්ති වෙන්න නෙමෙයි, දෙව්ලොව වෙන්න නෙමෙයි. මේ සීල රැකලා තියෙන්නේ ඒකාන්තයෙන් සංසාරයෙන් මිදෙන්නමයි වෙන තෘෂ්ණාදී බැඳීමකවත් ඒක නැහැ. ඒ මට්ටමට මේ සීලේ දියුණු කරගෙන යම් කෙනෙක් භාවනාවට වාඩි වෙනවා නම් එයා හොයාගෙන චිත්ත සමාධිය කියන එක තාම ඉක්මනට. එහෙම නැතුව අපි භාවනාවට ගිහිල්ලා වාඩි වුණාම අපි පැය ගානක් ඉඳගෙන කරපු වැඩයි කරන්න තියෙන වැඩයි කරන්න හිතිය වැඩයි කල්පනා කරගෙන ඉඳලා ඉඳිනවා මම හිතේ ආවම බැරි වුණා සමාධිය කරගන්න. මේ හිත එකක වෙන්නව නැහැ කියන්නේ. ඉතින් වෙන්නව නැත්නම් ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සීලේ. ඒ උතුම් සමාධිය හොයාගන්න ප්‍රඥාව දියුණු කරගන්න මේ සීලය කොයිතරම් උපකාර කරන බවක් භාගතුන් වහන්සේ මෙතන දේශනා කරනවා. එනම් දානය එපා සීලය එපා කියලා දෙකම ප්‍රතික්ෂේප කරලා ප්‍රඥාව හොයන්න භාවනා කරන මිනිස්සු විතරක් වඩාගත් භාවනාව මොකක්ද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ පිට පැටලි ගිහිල්ලා ලියා ගන්න බැරි තරමට මේක ප්‍රශ්නයක් කරගෙන ආයත් සංසාරේ කාලාන්තයේ එවිදිහේ බවට පත් වෙන්න තමයි භාගතුන් වහන්සේට විරුද්ධ වෙන ආනිසා නිර්මල පරිණාමය අසංකේවා නිර්මල පරිණාමය ගන්නවා අර්ථ පිළිසන්නවා වචනේ අවබෝධ කරගන්නවා කියලා කරති ප්‍රාර්ථනා සංසාර කුමරණ කොටන රැකවරණය කරගන්නට අසත්පුරුෂයාගේ වචනයක් අපිට ඉතින් මෙන්න මේ විදිහට මේ කාරණා වාග්තුනාසේ දිගට පැහැදිලි කරමින් කරුණු දේශනා කරනවා. අසුර කියන එක නිවනට කොයිතරම් සමීපද. එනම් අපි ඉදිරි සේවිත අපි කියන උතුම් සූත්‍ර දේශනා අසුර කරගෙන අපි මෙතෙක් කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්න යෙදුණා. අද ධර්මානුශාසනාව සඳහා අපට තියෙන කාලෙ නිමා වෙලා තියෙන නිසා උතුම් සේවිත සූත්‍රයෙන් සිදු කරනු ලබන පළවෙනි ධර්මානුශාසනාව අපි මේ විදිහට නිමා කරමු. මේ ධර්මදීපිත උතුම් දේශනා මාලාවේ තවත් එක දේශනාවකදී මේ සූත්‍රයේ
පින්නතේ ආදී උතුම් ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයේ දරන සදැහැති දායක පින්වත් පිරිස ධම්මදීපිත ධර්ම දේශනාව විතරම ශ්‍රවණය කරන පේරාදෙණිය අවර පදිංචි පහත නම් සඳහන් කල්‍යාණ මිත්‍ර පිරිසයි කියන සිහිපත් කරනවා. සුනිල් ජයසුන්දර මහත්මයා, සුධර්මා ව්‍යාකරණ මහත්මිය, ඉන්දිරා කුමාරී ජයසුන්දර මහත්මිය, ප්‍රියන්ත පද්ම කුමාර මහත්මයා, සුගත් තුඩලුගොඩ ආරච්චි මහත්මයා, පාලික අබේරත්න මහත්මයා, ගාමිණී ධර්මරත්න මහත්මයා, චිත්තක දිසානායක මහත්මයා යන සදැහැති පින්වත් පිරිස උතුම්වරුන්ය ඉහත දායකත්වයේ දරන පිරිස කටයුතු කළ සියලු දෙනාගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වන සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පිපිත් අනුමෝදන් වේවා. වසර 6 තිස්සේ අපව ධර්මයෙන් පෝෂණය කර දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පත ලැබේවා. කල්‍යාණ මිත්‍ර සරච්ඡාන්ත දේශප්‍රිය මහත්මයාට හා පෞද්ගලික සියලු දෙනාටම අපි රැස් කරගන්න උතුම් කුසල රත්නත්‍රි ආශිර්වාදය අඩු නැතුව අනුමෝදන් වේවා. මෙම ධර්ම දේශනා ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සසර දුක හේතුලින් කෙරෙවර කරගෙන අමා නිවනින් සැනසීම පිණිසම අස්තිර පාර්ශ්වීය අනුනායක අවසරයි අති පූජනීය ආරණ්‍ය ධර්මදස්සී මාහිමිපාණන් වහන්සේ හා කටුගස්කට ලලිත ගස්තන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය අවසරයි කටුගස්කට ලියන් ගස්තන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජනීය අවසරයි මහානගර ධම්මානුරුක පඬිත මාහිමිපාණන් වහන්සේට මෙම උතුම් කුසල ධර්මයන් පාරමී ධර්ම බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. බෞද්ධ මාධ්‍යයේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ උතුම් කුසල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සදැහැති දායක පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් ඈතර වීම සඳහා සැලැස්සි දායක පිළිතුරු සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු තේ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පිළිපේ ඒ සමන දේශනාව සිදුවන පූජ්‍යපාද පොළොන්නරුව සාරිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී චිර ජීවනයේ සැලසීමයි අපි සියලු දෙනා සාධනාවක් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමග බෞද්ධ නායකගේ විදපේන ගාමනදී තිබෙන දේශනාව ආදාළ සුදුල මේ සදාල දේශනාව වෙනස් වෙනවා ප්‍රාර්ථනා පිටපත සරල සම්මා